මං හිතන්නේ සීමා සහිත කටුගම්බල විශ්සේවා සම්පකාර සමිතියේ ගරු අධ්‍යක්ෂක මණ්ඩලය සාමාන්‍ය අධිකාරිතුමාගේ තීර්ණ අදහස් මත අප සමිතියේ කාර්ය මණ්ඩලයේ දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවන්නට මේ කරන උතුම් සත්කාරය ඉතාමත් වටිනා කටයුත්තක් කියලා මේ මොහොතේ මතක් කරන්නට කැමතියි. අපි වෙනුවෙන් අපේ දූ දරුවන් වෙනුවෙන් කරන වූ මහඟු මෙහෙවරක ආරම්භය. ඇත්තටම අපේ සමිතියේ ගරු අධ්‍යක්ෂ මණ්ඩලය මම හිතන්නේ ලංකාවේ සමපකාර ව්‍යාපාරයේ ඉන්න ඉතා විශිෂ්ට අධ්‍යක්ෂ මණ්ඩලයක්. අපි වෙනුවෙන් කරන සියලු කාර්ය ඉටු කර දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ වන විට මං හිතන්නේ නොකරායි කියන පැත්තක් නැහැ. ඉතින් ඒ සඳහා දායකත්වයෙන් දෙන අධ්‍යක්ෂ මණ්ඩලය දවසේ මම ගෞරවයෙන් පිළිගන්නවා අපි සියල්ල වෙනුවෙන්. ඒ වගේම දහසක් කාර්යයන් කර මේ ව්‍යාපාරයට ලැබෙදී ඔබ සියල්ලත් ගෞරවයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඇත්තටම සාමාන්‍ය වර්ෂයකට කෝටි 2කට ආසන්න ප්‍රමාණයක් අපි නොදන්නවට අපිට දායාද කර දෙනවා ගරු අධ්‍යක්ෂ මණ්ඩලය. රටේ ප්‍රධාන සමිති අතර කතා බහට ලක්වන සමිතියක් හැටියට කටුගම්බල විවිධ සේවා සම්පකාර සමිතිය පෙන්ලා දෙන්න පුළුවන්කම තිබෙනවා. මේ සියලුම ජයග්‍රහණයන්ගේ උරටගෙන කටයුතු කරලා ඒක ප්‍රතිඵලය ඒ විදිහට තියෙන්නේ ඔබ නිසා. අද මේ අවස්ථාවට මම හිතන්නේ සියලුම සේවකයන් සහභාගී වුණොත් පාසල් යන දුවදරුවන් සිටින පිරිස තමයි සහභාගී වෙලා සිටින්නේ. ඉතින් අපිට විවිධ සේවා සම්පකාර සමිතිය හැටියට ඒ දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යම් පුංචි හත්වලක් වෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් කියන කාරණේ තමයි මේ අවස්ථාවේදී පෙන්ලා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ සඳහා විධායක නිලධාරි මණ්ඩලය ඒත් එක්කම ගරු අධ්‍යක්ෂක මණ්ඩලයකට අවශ්‍ය අනුමැතියන් ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණා. අපි කටුගම්පල විවිධ සේවා සම්පකාර සමිතිය දීර්ඝ කාලයක සිට ඉතාමත්ම දියුණු තත්වයකින් පවත්වාගෙන එන බව කවුරුත් දන්නා කාරණයක්. වයම් පළාතේ කිසිම විවිධ සේවා සම්පකාර සමිතියක් නොකරන සේවාවක් තමයි අපි කරලා තියෙන්නේ. ඒකට එකක් තමයි කාර්ය මණ්ඩල වෙන්නේ. මොකද කාර්ය මණ්ඩල තමයි මේ ව්‍යාපාරයේ සාර්ථකව පවත්වාගෙන යන්නේ. කාර්ය මණ්ඩල සාර්ථකව වැඩපිළිවෙලක් දියත් කරනවා නම් ආයතනයක් දියුණු තත්ත්වයකට ගෙන්න පුළුවන්. ඒකට මේ අනිකුත් අය අධ්‍යක්ෂ මණ්ඩල මඟ පෙන්වීම තමයි කරන්නේ. ඉතින් විවිධ ආර්ථික මට්ටම් වල ඇති මේ ආදරණීය දෙමව්පියන්ගේ මේ දරුවෝ ඉතින් ඔයාලට මම කියන්නේ හිතුවිල්ල අදිෂ්ඨානයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම තමන්ගේ ජීවිතය ජය ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක අනිවාර්යෙන් අපි මේ වෙලාවේ අනිවාර්යෙන්ම අනාගතය හදාගන්න අපි ඒක පාවිච්චි කරන්නම වෙනවා. ඔබට තියෙන එකම අවිය ආයුධය තමයි මේ අධ්‍යාපනය. අපේ මේ දෙමාපියන් කරන සේවයට ඇගයීමක් එකතු කරන්නට මේ දරන වෙහෙස ඇත්තටම උතුම් කාර්යයක්. ඉතින් ඒ වෙනුවෙන් මම මගේ හදපිරි ප්‍රණාමය කටුගම්පල විවිධ සේවා සමුපකාරයට මේ අවස්ථාවේදී පුද කරන්නට අවස්ථාවක් කරගන්නවා.
මැතිතුමනි අධ්‍යක්ෂක මණ්ඩලයේ මහතුතුනි පරිපාලනයේ පෙර මුණ යන මැතිතුමනි ඔබ පිළිගන්නේ අද දින මම හද බැතිනි සේවක අප සැමට අද දින හරි සතුටුයි ඔබ මුව දැකීමද අප හැමතෙම සතුටුයි මේකට යුක්ත අප හැමතෙම හරි සුපිරි ඒ පිළිබඳව මම පුදනෙමි උපහාර